අවුරුද්දට ඉතින් මෙව්ව නැහැ කියන්නේ ලුණු නැතුව බත් කෑවා වගේ තමයි. ඉස්සෙල්ලාම අපිට ඕන වෙන මුංගෙඩ ග්‍රෑම් 100. ඒක මේ ගානට හොඳට බෙදලා බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. දැන් හාල් පිටි ග්‍රෑම් 150ක් දාලා බෙද ගන්න ඕනේ. දැන් බෙදපු මුංගෙඩ ටිකයි ලුණුයි දාලා මික්ස් කරගන්න ඕනේ හොඳට මේක. දැන් සීනි 200ක් විතර දාලා සීනි පෑන් එකක් හදා ගන්න ඕනේ ළමයි කැවුම එකට දාන්න. දැන් මේකට පිටි ටික දාලා හොඳට අනා ගන්න ඕනේ. දැන් ඉතින් අනාගෙන යන් අපි කොහොමත් වැඩ අනාගන්න එකනේ. මේක අතේ ඇලෙන්නේ නැති ගානට අනා ගන්න ඕනේ. ඉතින් දැන් යන්නේ කැවුම් එකේ කවරය දාලා. අපි කවදත් පොතට කලින් පිට කවරනේ බැලුවේ. මේකට හාල් පිටි 100යි පාන් පිටි 50යි ලුණුයි කහයි වතුර දාලා හොඳට අනා ගන්න ඕනේ මෙහෙම. මෙන්න මේ ගානට අනා ගන්න ඕනේ මිශ්‍රණය. දැන් ඉතින් කැවුම් මිශ්‍රණය අරගෙන මේ විදිහට තියලා තුනී කරගන්න ඕනේ. දැන් තියෙන්නේ කොඩු කපා ගන්න. ඊට පස්සේ නිරිවස්තරෙන් ඉන්න මෙයාට රෙදි අඳලා දාන්න වවට. දැන් මේක රත්තරන් පාට වෙනකම් බැද ගන්න. දැන් ඉතින් කෙල පෙර බලන් ඉන්නතු ඔයාලත් ගිහලා හදලා කන්න ඕනේ.